පේනවා දැන් මේ member table එක screen එකේ වම් පැත්තේ මේ all access objects කියලා පෙන්නන තැන මෙතන tables යටතේ member කියලා icon එකක් display කරනවා. ඒ කියන්නේ මෙතන member table එක දැන් design වෙලා තියෙනවා. මේ icon එක උඩට ගිහලා double click කරාම අපිට මේ table එක open කරගන්න පුළුවන්. දැන් මම කිව්වේ මෙතන අපි M001 type එකට යමු කියලා නේද? M001. එතකොට ඔන්න එහෙම type කරා keyboard එකේ tab key එක press කරා. එතකොට member name එක. මෙන්න මේ Excel වල වගේම අපිට මෙන්න මේ columns දෙක අතරට arrow mouse එකේ arrow head එක තියලා මෙහෙම double headed arrow එකක් එන වෙලාවට column width එක. column එකේ පළල වැඩි කරගන්න පුළුවන්. දැන් member name එක. අපි නමක් type කරමු. date of birth. මෙතන calendar එකත් එනවා ඔයාලට. හරිද? ඉතින් මෙතනින් අර date එකක් ආපස්සට ගිහිල්ලා select කරන්න අමාරු නම් ඔයාලා මෙතන date එක type කරන්න. හැබැයි access වලදී කොයි වෙලාවකවත් full stop එක පාවිච්චි කරන්න එපා character එකක් විදියට. එතකොට error messages එනවා. දිනයක් හරි වෙනත් මොනවා හරි කියන්නේ වෙන් කිරීමක් එහෙම date එකේදී කරනවා නම් මෙන්න මේ ඇලයිර පාවිච්චි කරන්න. හරි. full stop එක පාවිච්චි කරන්න එපා. ඊට පස්සේ member fee එක. දැන් member fee එක මම ඉලක්කම විතරයි member fee කියන තැනට cursor එක ආවා. මම එතන ඉලක්කම විතරක් type කරනවා. type කරලා tab එක press කරනවා. එතකොට මෙතන rupees කියලා apply වෙනවා. ඔයාලගේ machine එකේ rupees කියන එක ඒ symbol එක නැත්තම් ඔතන dollar හරි franc හරි දැනට apply වෙලා තියෙන currency symbol එක තමයි එන්නේ. ඒකේ rupees add කරගන්නේ කොහොමද කියලා මම ඉස්සරහදී කියන්නම්. දැනට මතක තියාගන්න ඉලක්කම විතරයි type කරන්න. දැන් gender. gender එක මෙන්න දැන් combo box එක අපිට පෙන්නනවා. male ද female ද. හරි? මේක තමයි අපි අර create කරේ. දැන් මෙතනත් මම type කරා. ඊළඟට ආපහු මම M002 date එකක් type කරා. ඊට පස්සේ මෙතන male කියලා select කරනවා. දැන් ඔන්න මම මේ type කරපු member ID එකක් මම ආයි type කරලා පෙන්නන්නම් ඔයාලට. ඔන්න මම වැරදීමකින් කියලා M001 වෙන member කෙනෙකුට මේ ID එක දීලා. හරි. නම වෙනස් වෙන්න පුළුවන්. The changes you requested to the table were not successful. කියලා කියනවා යා. Fields that contain duplicate data. Remove the index or define the index to permit duplicate entries and try again. මේක duplicate value එකක් කියලා අපිට කියනවා. ඒ කියන්නේ මේක වෙනස් කරනකම් මෙයා අපිට ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. හරිද? මේක වෙනස් කරනකම් යන්න දෙන්නේ නැහැ. මේක duplicate value එකක් කියලා. මම මේක ඕකේ කරලා දැන් අපිට කියනවා ඩුප්ලිකේට් වැලියු එකක් කියලා. හරිනේ. දැන් මේක කලින් එන්ටර් කරලා තියෙනවා. මම මේක වෙනස් කරලා ඉවර වෙලා ටැබ් එක ප්‍රෙස් කරාම තමයි ඔන්න අපිට යන්න දෙන්නේ. ඊළඟට ඔයාලා බලන්න මෙතන දැන් මම මුලින් මට ඕන ඉංග්‍රීසි අකුරක් ඊට පස්සේ ඉලක්කම්. එහෙමනේ member ID එක. එහෙම නැතුව මම ඉලක්කමක් ටයිප් කරත් ඒ ඕන දෙයක් ඕන length එකකට ටයිප් පියගෙන යනවා. එතකොට ඒක වෙනස් කරන්න නම් හරිද? දැන් මේ විදියටම නම් යන්න ඕනේ මට. මේ field size එක මේ mask එක. මේකට කියන්නේ mask එකක් කියලා. හරිද? ඒක ඒ විදියටම තියාගන්න ඕන නම් මම ඒක design view එකේදී හදාගන්න ඕනේ. හරිද? කොහොමද අපි ඒක design view එකේදී හදාගන්නේ? table එක යමු අපි ඉක්මනට right click කරා design view වලට ගියා. design view වල member ID එක යටතේ මේක ක්ලික් වෙලා තියෙද්දි බලන්න general කියන tab එකේ input mask කියලා තියෙනවා. මෙන්න මේ input mask එකේදී අපි type කරනවා capital L අකුරයි 9 ඉලක්කම් 3යි.
කැපිටල් L අකුරෙන් රිප්‍රසන්ට් කරන්නේ ඕනම ඉංග්‍රීසි අකුරක් කියන එක. 9 ඉලක්කමෙන් රිප්‍රසන්ට් කරන්නේ